20 පහේ පස්වෙනි ප්‍රශ්නේ B කොටස තමයි කතා කරන්නේ. ඒකට මම මේ කොටස වෙන වීඩියෝ එකකින් කතා කරා. හරිද? අපි දැන් මේ කොටස බලමු. බැංකුවක වැවෑර කුටියක් දීමේ ආදාන හතරකින් යුත් ආර්ථික පරිපථයකින් සුරක්ෂිත කර ඇතලු. කියන්නේ මොකක් හරි බැංකුවේ තියෙන හේතුවක් දීමේ ආදාන හතරකින් සුරක්ෂිත කරලා තියෙනවා. ඉන් ආදාන තුනක් K0, K1 සහ K2 ලෙස නම් කළ යතුරු වලින් ලැබෙන අතර කියන්නේ අතුරු තුනක් තියෙනවලු. හරි ඒ අතුරු තුන අපි නම් කරලා දීලා තියෙනවා. සිව්වෙන කාලපාලකින් ලැබේ. කියන්නේ කාලපාලකින් තමයි හතරවෙනි ආදානයක් දීලා තියෙන්නේ. හරි එම ආදාන හතර එක්ව කාලපාලකයේ ආදානය වැඩිම වෙසෙස බිටුව. හරිද? නිසා K0 ආදානය අඩුම වෙසෙස බිටුව වල දාන්න. බිටු හතරක දීමේ සංඛ්‍යාවක් සෑදේ. එතකොට දීමේ සංඛ්‍යාවක් හැදෙනවා බිටු හතර. එතකොට මොකද්ද මේ කියන්නේ? අඩුම වෙසෙස යගේ වැඩිම වෙසෙස බිටුවයි කියලා එකක් තියෙනවානේ. එතකොට අඩුම වෙසෙස බිටුවයි වැඩිම වෙසෙස බිටුවයි කියන්නේ මේ වගේ දැන් දීමේ සංඛ්‍යා හතරක් නේද තියෙන්නේ. හරි මේ වගේ දීමේ සංඛ්‍යා හතරක ආදානයක් තියෙනවා නම් වැඩිම වෙසෙස බිටුව කියන්නේ ස්ථානියගේ වැඩිම බිටුව. හරිද? ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ ස්ථානියගේ 1යි. හරි මේකේ 2යි. මේකේ 4යි. මේකේ 8යි. හරි ස්ථානියගේ ඔය විදිහට යන්නේ. එතකොට වැඩිම ස්ථානියයක් තියෙන මේකේ. එහෙනම් මෙන්න මේක තමයි අපි හරිද? වැඩිම වෙසෙස බිටුව කියලා ගන්නේ. එතකොට ස්ථානියගේ අඩුම බිටුව මෙන්න මේ බිඳුවනේ. එතකොට මේක තමයි අපි අඩුම වෙසෙස කියන්නේ. හරිද? මේක තමයි එතකොට අඩුම වෙසෙස බිටුව. හරි එතකොට ඔන්න ඔක තේරෙනවනේ. එතකොට අඩුම වෙසෙස බිටුවයි වැඩිම වෙසෙස බිටුවයි කියන එක අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න ඕන ගාන හදන්න ගන්න. හරි. ඊපස් තියෙනවා ආයි ප්‍රශ්නේ කුටියේ අගුළු ඇරෙන්නේ බිටු හතරේ දීමේ ආදානය. හරි එතකොට බිටු හතරේ දීමේ ආදානයක් තිබ්බනේ අපිට. ආදානය අනුපිළිවෙලින් කාලපාලකය. ඒ කියන්නේ පළවෙනි එක කාලපාලකය වෙන්න ඕනේ. ඊට පස්සේ K2 තියෙන්න ඕනේ. ඊට පස්සේ K1 තියෙන්න ඕනේ. ඊට පස්සේ K0 තියෙන්න ඕනේ. තුනේ ගුණාකාරයක් නම් එනම් ඒ තුනේ ගුණාකාරයක් නම් අර ආදාන වල දීමේ අගය. හරිද? 3 6 9 12 15 හෝ 7 ගුණාකාරයෙන් නම් 4 වන විට පමණි. හරි. එම ආදාන හතර ලබාගෙන වළංගු ආදාන සංයෝජන වලට Z නම් වූ ප්‍රතිදානයක් හරිද? ප්‍රතිදානයක Z කියලා ප්‍රතිදානයක් ගන්න කියලා තියෙනවා නම් එක ලෙස දක්වමින් ඇවෑර කුටියේ අගුරු ඇරීම පෙන්වා දැක්වීම වෙන සරලම තාර්කික පරිපථය නිර්මාණය කරන්න. ඒතකොට අපිට කියන්නේ තාර්කික පරිපථය නිර්මාණය කරන්න කියලා. ඒතකොට තාර්කික පරිපථය නිර්මාණය කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මොකද මුලින්ම කරන්න ඕන? මුලින්ම ඔයගොල්ලෝ මේකට සත්‍යතාවයක් නිර්මාණය කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් ඔයාලා ප්‍රකාශනයක් ලබා ගන්න ඕන. ඊට පස්සේ ප්‍රකාශනයේ සුළු කර ගන්න ඕන. මොකද සරල තුනකනේ කියලා තියෙන්නේ. ඊට පස්සේ සුළු කරු ප්‍රකාශනයේ තමයි අපි අඳින්න මොකද්ද? ලොජික් ගේට් භාවිත කරලා ඊට පස්සේ පරිපථය අඳින්න ඕන. අර සුළු කරලා දාගත්ත ප්‍රකාශනයට අනුව. හරිද? හරි ඉතින් මම මෙන්න මේක ටේබල් එක ගහගත්තා. හරි දැන් අපි මේක පුරවගෙන යමු. එතකොට අපිට මේ කියලා තියෙනවා කෙලින්ම මොකක්ද තියෙන්නේ? කාලපාලකයේ අපිට වැඩිම විශේෂ බිටුව කියලා ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආය අනුපිළිවෙලින් කාලපාලකයේ K2, K1 සහ K0 වලින් කියලා තියෙනවා. ඒකට ඒ අනුපිළිවෙලට අපි අනිවාර්යෙන් මග පුරවන්න ඕන. දුන්නොත් හරි. ඒක කාලපාලකයේ අපිට විශේෂිත සංකේතයක් දීලා නැහැ. ඉතින් අපි T කියලා ගමු. ඒකට කාලපාලකවල වැඩිම විශේෂ බිටුව තියෙන තැනට දාන්න. ඊට පස්සේ අපි කියව තියෙන්නේ K2 හරි. K2 ඊට පස්සේ K1 එතන K0 ගන්න කියලා තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් මේ පිටුවට මේක පුරව ගන්න ඕන. හරිද? හරි දැන් සාමාන්‍ය සත්‍යතාවක පුරවන විදිහටම අපි මේක පුරවගෙන යමු. එතකොට දැන් ආදාන හතර යන කීයක් තියෙනවද අවස්ථා 16ක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ විදිහට පුරවගෙන යමු. හරිද? හරි ඒතකොට බිංදු 8යි 1 8යි වරේ තීරුවට එන්නේ. හරි. ඊළඟ තීරුව දෙන්නේ 1 බිංදුවේ 4යි 1 4යි. හරි. ඊළඟ තීරුව දෙන්න බිංදු 2යි 1 2 ගන්න හින්දේ තමයි. ඊළඟ දෙන්නේ බිංදු 1යි බිංදු 1යි බිංදු 1යි විදිහට. හරි
Rồi විදිහට අපි තව පුරව ගන්නවා. ඊට පස්සේ අපි ප්‍රතිදාන ගන්න කියලා ඉතින් වලින් ඒතර ප්‍රතිදානේ ගන්න. ඒකෝට ප්‍රතිදානේ ගන්න අපිට දීලා තියෙන්නේ ඒව තමයි අගුල ඇරෙන්නේ කොහොමද කියලා දෙනවා. එහෙනම් තුනේ මේ තුනේ ගුණාකාරය නැහැ. මේ 3 6 9 12 15 7 ගුණාකාරය නැහැ. 7 ගුණාකාරය දීලා තියෙනවා. ඒකෝට අපිට ඒක ලේසි වෙන්න අපි මේ පැත්තෙන් මෙන්න මේ දීමේ ආදානන් වල අගිය දාගෙන යන මේ පැත්තෙන් හරි. ඒක දන්නවා. මෙතන ස්ථානියගේ 1යි, මෙතන 2යි, මෙතන 4යි, 8යි. හරි එතකොට මෙතන ඉන්නේ එක නෙමෙයි. පළවෙනි බිංදුව තුනක් බිංදුව හතරක් බිංදුවයි. මෙතන බිංදුවයි කාටින් ඉතින් කියන්නේ 1යි, මෙතන 2යි, 3යි, 4යි, 5යි, 6යි, 8යි, 9යි, 10යි, 11යි, 13යි, 14යි, 15යි. ඔන්න විදිහට සංඛ්‍යා ටික එනවා. එතකොට අපිට මෙතනදී කියලා තියෙන්නේ තුනේ ගුණාකාරය නම් ප්‍රතිදානේ 1 වෙනවයි කියලා. එහෙනම් දැන් තුනේ ගුණාකාරය 3 තියෙනවා. එහෙනම් 3ේදී 1යි. ඊට 6ේදී 1යි. ඊට පස්සේ 9 තියෙනවා 9ේදී 1යි. ආයිමත් 12 තියෙනවා 12ේදී 1යි. ආයිමත් 15ේදී 1යි. හරි. ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ආයිමත් තියෙනවා 7 ගුණාකාරය නම් ඒත් මේ අකුල අරින්න පුළුවන් කියලා නම් 7 ඉස්සරහින් එතනම් 1යි. හරි. සායි 14 7 ගුණාකාරය තියෙනවා 14ට 1යි. ඒතකොට ඔන්න ඔය ටික විතරයි අපිට එක කියන බිට් එක ලැබෙන්න ප්‍රතිදානිය විදිහට අනිත් සේරම එහෙනම් බිංදුව වෙන්න ඕන. හරිද? ඒතර අපිට අනිත් ටිකට බිංදුව දාගෙන යන්න පුළුවන්. 1යි 1යි. හරිද? ඔන්න ඔය විදිහට අපි සත්‍යත පුරව ගන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් අපි කරන්නේ මොකද්ද මෙන්න මේ පුරවල් අපේ අවබෝධයක් බලලා මේකට ප්‍රකාශනයක් ලබා ගන්න. මොකද අපිට ගේට් එකක් හදන්න දෙන්නේ. ඒතකොට ඒක අපි සුළු කරලා කර්ත ප්‍රකාශනය සුළු කරලා ගන්න ඕනේ. හරි. එහෙනම් අපි දැන් මේකෙට සොප් ප්‍රකාශනයක් හදමු. හරි. ඒතකොට සොප් ප්‍රකාශනයක් අපි හදද්දි ගන්න මොනවද? ප්‍රතිදානයේ 1 වෙන පිටු තමයි ප්‍රතිදානය. ප්‍රතිදානයේ 1 වෙන ඒවා තමයි අපි ගන්න. ඒතකොට දැන් මේක කියව තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරි. හරක් තියෙනවා. එහෙනම් දැන් මේ 7ට අපි ප්‍රකාශනය ලියලා ගමු. එතකොට මේක ඉතින් මම මෙහෙම ඉස්සරහට දාගෙන යනවා. ඊට පස්සේ සම්පූර්ණ ප්‍රකාශනය වෙනම ලියන්න. එතකොට මේකට ගත්තට පස්සේ බිංදුව තියෙන ඒවාට මොකද බාහිර දාගන්නවා. හරි ප්‍රකාශන වල බාහිර දාගන්නවා. එතකොට අපිට t dash හරි මම මෙන්න මේ t සිම්පල් t කරගන්න. මොකද මෙතන බාහිර දාද්දී දෙක වෙනස් විදිහට පේනවා. සිම්පල් t dash මෙතන සිම්පල් t දාගමු. t dash එතකොට k2 dash වෙන්න ඕන. මොකද ඒකත් බිංදුව තියෙන k2 dash ඊට පස්සේ එක දිනනවා එක දිනනවා. ඒ කියන්නේ ඒ විදිහටම ගන්න. k1 k0 කියලා ගන්න. ඊට පස්සේ ආයි එකක් හම් වෙලා අපිට මෙතනදී. එතකොට මේකටත් අපි ලියනවා. එතකොට t bar තියෙනවා. ආයිම සාමාන්‍ය විදිහට එක දෙකක් තියෙනවා. ඒ කියන්නේ k2 k1 අන්තිම එක අපිට තියෙන්නේ බිංදුවක් ඉදිරියෙන් එක k0 bar එකක් එක. හරි. දැන් තියෙන්නේ මේක ටිකක් විදිහට හරි. ඒකෙත් ඒ විදිහම t dash k2 k1 k0. එතකොට මේ පළවෙනි විතර බිංදුවක් තියෙන්නේ. හරි. ඊළඟ තියෙන්නේ මෙතන. හරිද? ඒකත් අපි ගමු t dash එන්නේ t ඉන්නේ. මෙතන ගන්නේ t dash t ඊළඟට k2 bar k1 bar ආයමත් තියෙනවා අපිට මෙතන එකක් හරි කියන්නේ k0 ආයෙ එකක් තියෙන මෙතන එතන තියෙන්නේ t k2 k1 bar k0 bar හරි ඊට පස්සේ ආයෙ එකක් තියෙන මෙතන දෙන්නේ හරි ඒකත් අපි ලියමු එහෙනම් t k2 k1 k0 bar and the side the meaning to t k2 k1 k0 හරි so දැන් ඔක්කොම එකේම ගිහින් ඉඳ බායක් වෙන්නේ නැහැ. ඒතර ඔන්න ප්‍රකාශන ටික අපිට ගන්න තියෙන්නේ. හරි දැන් අපි මේක සම්පූර්ණ ප්‍රකාශනයක් විදිහට ලියාගමු. හරි. හරි දැන් අපි සත්‍ය දාපුව හැදුවා. ඒකට අදාළ ප්‍රතිදාන වලට ප්‍රකාශනයක් ලබා ගන්න. හරි කියන ප්‍රකාශනයක් තාම ලබා ගන්න. ප්‍රකාශනයක් දැන් එකක් කරලා ලියන්න ඕන. හරි. හරි එහෙනම් අපි ඊගොල්ලෝ ඉතින්
ඒකට මෙන්න මේ ಜಾති ප්‍රකාශන කාම ප්‍රකාශන ලියාගත්තා. දැන් මම මේක සුළු කරන්න ඕන. හරි. ඔයාලට මේක සුළු කරද්දී මේ බූලියන් නීති භාවිත කරලා සුළු කරන්න පුළුවන්. නැත්නම් කාණුවේ පෙර දාලා සුළු කරන්න පුළුවන්. ඒක මේ සාමාන්‍ය දේ මොකද කාණුවේ පෙර දාලා සුළු කරන්නේ අපි කාණුවේ පෙර සුළු කරනවා. හරි. දැන් මේකේ ආදාන හතරක් තියෙනවා. එහෙනම් කොටු කීයක් තියෙනවද? 16ක් තියෙනවා. හරි. එහෙනම් හරි. ඔය විදිහට කොටු දාලා දෙන්න මොකද ආදාන හතරක් තියෙන්නේ. ඒතකොට මේක දෙකට බෙදා ගන්න දෙපැත්ත හරි අපි මේ පැත්ත ගමු T සහ D සහ K2 විදිහට මේ පැත්ත ගමු. මේ පැත්ත ගමු K1 සහ K0 හරි. ඒතකොට කොහොමද මේක පුරන්නේ සාමාන්‍යයෙන් මෙතනට එන්නේ මොකද? ප්‍රමාණය නෙමෙයි මේ විදිහනේ. බිඳුවයි 1 බිඳුව. ඒතකොට අනිවාර්යෙන් ওই විදිහ තමයි එන්නේ. ඒතකොට මේ පැත්තත් බිඳුවයි 1 බිඳුවයි ඔය විදිහට පිළිවෙන්න ඕන. හරි. ඒතකොට දැන් මේ ප්‍රකාශන දිහා බලලා අපිට මේක පුරවගෙන යන්න තියෙනවා. මම පළවෙනි ප්‍රකාශයේ තියෙනවා ඒ කියන්නේ මොකද මේ බා තියෙනවා මොකද එතන තියෙන්නේ බිඳුව. හරි. බා තියෙනවා නම් බිඳු සාමාන්‍ය විදිහට තියෙනවා ඒවා එක ඒවා. ඒතකොට මේ සොප් ප්‍රකාශනය ඒතකොට පොස් ප්‍රකාශනයේදී ඒක වෙනස් වෙනවා. සොප් ප්‍රකාශනයේදී බා තියෙනවා අපි එක විදිහට ගන්නෙ. හරිද? බා තියෙන එක විදිහට ගන්නෙ. සාමාන්‍ය විදිහට තියෙනවා අපි බිඳු විදිහට ගන්න. ඒතකොට මේ සොප් එක ගන්නෙ. පොස් එකේ තමයි අර විදිහට වෙන්නේ. සොප් එකේදී ගන්නෙ බා තියෙන බිඳු සාමාන්‍ය තියෙනවා එක. හරි. එතකොට අපිට පුළුවන් මේක බිඳු 2යි 1 2යි. හරි. එතකොට මෙතනින් බලනවා බිඳු 2යි 1 2යි තියෙන්නේ කොහෙද කියලා. හරි. එතකොට අපි පේනවා බිඳු 2යි 1 2යි. හරි. බිඳු 2යි කියන්නේ මේ පේජේ. බිඳු 2යි 1 2යි කියන්නේ මෙතන එහෙනම් මේ පේජේ මෙතන තමයි හම්බ වෙන්නේ. එහෙනම් මෙන්න මෙතන අපි එකක් දානවා. හරි. අනිවාර්යෙන් එක දානවා සොප්පින් දා කොස් ටිකක් තමයි බිඳු වලින් දුරයි. ඊට මෙතන තියෙන්නේ බිඳුවයි 1යි 1යි බිඳුව. කියන්නේ බිඳුවයි 1යි 1යි බිඳුව. ඒ කියන්නේ මෙන්න මෙතනට තමයි එකක් වැටෙනවා. මෙතන තියෙන්නේ බිඳුවයි 1යි 1 2යි. කියන්නේ බිඳුවයි 1යි 1 2යි කියන්නේ මෙතන. හරි. ඒ තුන්වෙනි එකේදී බිඳුවයි 1යි 1 2යි. ඒක නෙමෙයි හරි. එතකොට මේකෙදි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1 එකයි බිඳුවයි 1 හරි බිඳුවයි 1. එහෙනම් මෙතන තමයි ඒක වෙන්නේ. හරි. මෙතන තියෙන 1 2යි බිඳු 2යි. හරි. 1 2යි බිඳු 2යි කියන්නේ මෙතන 1 2යි බිඳු 2. කියන්නේ මෙතන. ඊට පස්සේ තියෙන්නේ මෙතන හරිද? 1 2යි 1යි බිඳුවයි. 1 2යි 1 බිඳුව. හරි. එහෙනම් මෙතන. ඊට පස්සේ අන්තිම එකේ තියෙන්නේ ඒවා හතරයි. එහෙනම් 1 2යි 1 2ක් වෙන්න බෑ. 1 2යි 1 2යි කියන්නේ මෙතන. හරි. ඔන්න ඔය විදිහට අපිට එනම් මෙන්න මේ කාන් මැප් එක ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ෆිල් කරගත්තට ඊළඟට කරන්න ඕනේ මේ කාණ්ඩ කරන්නේ. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මේක මේ විදිහට කාණ්ඩ. හරි. එතකොට අපි බලන්න තියෙන අර කාණ්ඩ කරන නීතියට අනුව කාණ්ඩ කරන කියන්නේ අපි මෙතන තියෙන හතර. හරි. ඒ නිසා අපිට හතරක්ම අල්ලන්න පුළුවන් නේ. හතරක්ම අල්ලන්න පුළුවන්. ඊළඟ උපරිමය අල්ලන්න ඕනේ. මෙන්න මේ හතර මේ විදිහට කාණ්ඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. හරි. ඒතකොට මේකට මෙතන එකකුත් නැහැ. කියන්නේ මේ පැත්තේ ගන්න විදියකුත් නැහැ. අපිට ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේක විතර වෙන කොහෙම ගන්න දෙන්න නැහැ. නේද? දැන් ඒක තනියෙන් අල්ලනකොට අපිට මේ එක තියෙනවනේ නේද? ඒතකොට මේකත් එක්ක අල්ලන්න පුළුවන් එක. තනියෙන් තියනකොට පුළුවන් උපරිම ගාන කාණ්ඩ කරන්න. හරි. එතකොට එකක් දෙක තුනකට අහු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙන්නේ මෙතන එක. ඒතකොට මෙතන එක අල්ලන්න කොහෙවත් තැනක් නැහැ නේ. තේරෙනවද? මේ රෝල් කරලා අල්ලන්න විදියකුත් නැහැ. වෙන ළඟ එකකුත් නැහැ. මෙහිම හරහට අල්ලන්න බෑ. මෙහෙම හරි සම්පූර්ණ විදියට. හරි. එතකොට මේක අනිවාර්යෙන් තනියෙන් රවුම් කරන්න වෙන්නේ. අල්ලන්න කරන්නේ. එතකොට මේක බලන්න. දැන් මේක අපි මේ රෝල් කරලා අල්ලන විදියට මෙතනයි මේකයි අල්ලන්න මොකද දෙකක් අල්ලන්න පුළුවන්. මේක මෙහෙම මේක ඔය විදියට කාණ්ඩ කරන්න පුළුවන්. හරි. ඒතකොට ඔන්න ඔය විදියට කාණ්ඩ 1යි 2යි 3යි 4ක් එනවා. හරි. කාණ්ඩ 4ක් එනවා. දැන් අපි කාණ්ඩ 4 ලියාගෙන ඒවා සුළු කරලා ගන්න ඕන. සරල තමයි. හරි. මේ හතරක් අල්ලපෙක හරි. ඒකට ඔයාලා මේක බිඳුවල ලියන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ අකුරු වලින් ලියන්නත් පුළුවන්. ඒකට දැන් බිඳුව එක ලියාගත්තම ලේසි. හරි. ඒක අපි හතරක් තිබුණු මෙහෙම ලියන්න. හරි. මෙතන තියෙන්නේ මොකක්ද? බිඳුව 1 1 1. බිඳුව 1 1 1 1. හරි. ඊට මෙතන තියෙන්නේ මේක එකක් මෙතන තියෙන්නේ 1 1 1 1. හරි. 1 1 1 1. මේ විදිහට යට ලියාගන්න ටික. ඊට මෙතන තියෙන්නේ බිඳුව 1 1 බිඳුව. බිඳුව 1 1 බිඳුව. මෙතන තියෙන්නේ 1 1 1 බිඳුව. 1 1
එකයි බිඳුව. ඔය විදිහට අපිට ඒ කාණ්ඩය ලියා ගන්න පුළුවන්. අපි මේ කාණ්ඩය ලියා ගමු. හරි දැන් තියෙන්නේ බිඳුව එකයි 1 බිඳ 1 ඉතින් මෙතන හරි මෙතන තියෙනවා බිඳුව 1 1 බිඳුව 1 1 හරි ඊට පස්සේ මේ කාණ්ඩය. ඒතකොට මේ කාණ්ඩෙට අපිට එකම තමයි තියෙන්නේ. ඒතකොට එතන ලියන්න වෙන්නේ අපිට 1 බිඳුවයි බිඳුවයි 1 ලියන්න වෙන්නේ. ඊට පස්සේ මේ කාණ්ඩය කියන්නේ මේකයි ළඟ ලියු එකේ තියෙන්නේ 1 1 බිඳුවයි 1 බිඳුව බිඳුව නෙමෙයි තියෙන්නේ. ඒතකොට එතන තියෙන්නේ එතන ලියන්නම් 1 1 බිඳුවයි බිඳුව. හරි 1 1 බිඳුව බිඳුව ඊට පස්සේ මෙතන තියෙන්නේ 1 1 බිඳුවයි 1 1 1 1 බිඳුව. හරි 1 බිඳුව 1 බිඳුව ඉන්නේ. ඔය විදිහට අපිට ඔන්න ගෲප් ටික ලියා ගන්න පුළුවන් 1 2 3 4 1 2 3 4ක් වන්න ලියා ගන්න. දැන් මේකේ තියෙන බිඳුවට එකේම කපන්න පුළුවන් පද ටික අපි කපා ගන්න ඕනේ. හරි. එතකොට අපිට කපන්න පුළුවන් නේ. දැන් මෙතන තියෙන බිඳුව 1 බිඳුව 1 කියන්නේ බිඳුවට මේක කැපෙනවා. එතකොට මේ බිඳුවට මේක කැපෙනවා. හරි. ඊට මේකේ තියෙන එකේ 4ක්. එකේ 4ක් තියෙනවා කපන්නේ දැන් නැහැ. මේකේ තියෙන එකේ 4ක් ඒක කපන්නේ දුන්නා. එතකොට එකේ 2යි බිඳුව 2යි තියෙන. එතකොට මේ බිඳුව දෙකට එකේ 2 කපන්න පුළුවන්. එතකොට මේ පේලිය කපන්නත් පුළුවන්. එතකොට මේකෙදි බිඳුව බිඳුව තියෙන බිඳුව කපන්න බෑ. බිඳුව 1 තියෙන 1 කපන්න පුළුවන්. හරි එතකොට ඊච්චර ගැමෙන අනිත් දෙකේ දෙකක් තියෙන්නේ. මේක අපිට කපන්න පාඩේ කොහොමද නැහැ. ඊට පස්සේ මේකෙදි අපිට 1 1 තියෙන 1 1 තියෙන ඊට පස්සේ බිඳුව 1 තියෙනවා මේක කපන්න පුළුවන්. හරි. ඔන්න ඔය පද ටික කපා ගන්න පුළුවන්. එතකොට මේ පද ටික කපා ගත්තා ඊට මෙතනින් ඉතුරු වෙන්නේ කීයද? හරි දැන් මෙතන අගය මොකක්ද? K2 නේ. එහෙනම් මේකේ K2 ඉතුරු වෙනවා. මේකේ මෙතනින් තව ආයේ K1 ඉතුරු වෙනවා. K0 කැපෙනවා. අපේ කාලපාලකය කැපිලා යනවා. එතකොට මෙතන ඉන්නේ කාලපාලකය ඉතුරු වෙනවා. K2 කැපිලා K1 සහ K0 ඉතුරු වෙනවා. එතකොට මෙතන 3ම ඉතුරු වෙනවා. 4ම ඉතුරු වෙනවා. T එකක් K2 K1 K0 කියන 3ම 4ම ඉතුරු වෙනවා. හරි මෙතන T එක ඉතුරු වෙනවා. K2 ඉතුරු වෙනවා. ඊට පස්සේ K1 කැපෙනවා. K0 තියෙනවා. ඒතර ඔන්න ඔය ප්‍රකාශනය දැන් අපි සරල ප්‍රකාශන විදිහට ලියන්න පුළුවන්. මෙතන ආයෙත් සරල කර ප්‍රකාශනය කියලා. මෙතන තියෙනවා K2 K1 ධන T K1 K0 ධන T K2 K1 K0 ධන T K2 K0. එතකොට දැන් මෙන්න මේ කාණ මැප් එකකට දාලා අපිට ආපු සරලතම ප්‍රකාශය තමයි මේ තියෙන්නේ. හරි. හරි දැන් මේ ආපු සරලතම ප්‍රකාශයට අපි මොකද්ද ගන්න ඕන? දැන් මේක කියලා දීනවනේ අපිට අන්තිමට සරලතම තාර්කික පරිපථය නිර්මාණය කරලා තාර්කික පරිපථය නිර්මාණය කරන්න. එතකොට දැන් මේ ප්‍රශ්නේ හදාගෙනකොට මේව නැතුවා මේ කටුවල ගොලේ හදලා මේ විතරක් හදලා හරියට මේ තාර්කික පරිපථය විතරයි හදලා හරියන්නේ නැහැ. මේ පියවර ටික ඔක්කොම තියෙන්න ඕන. හරි ඒකද? හරි ඒක මෙතනින් ගන්න පුළුවන් බිඳුව දිනනවා එක දෙක තියෙනවා. ඒ කියන්නේ T එක තියෙනවා. T එකේ තියෙන බිඳුවනේ එහෙනම් ඩෑෂ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා K1 එක K0 එක තියෙනවා. ඒකට මේ දෙක එකේ දෙයක් ඉඳ ඒකට ඩෑෂ් එකක් වෙන්නේ නැහැ. එතන ඊට පස්සේ T එක තියෙනවා. K2 එක තියෙනවා ඩෑෂ් එකක්. බිඳුවක් තියෙනවා. ඒකට K1 එක තියෙන එක ඩෑෂ් එකක්. ඊට පස්සේ K0 එක තියෙන එක හරි. මෙතන තියෙනවා T එක තියෙනවා K2 එක තියෙනවා. මෙතන K1 එක නෑ K0 එක තියෙනවා. හැබැයි ඒක ඩෑෂ් එක වෙනවා. මෙතන බිඳුව තියෙන නිසා. දැන් අපිට මේක සාධක ප්‍රකාශනය ලියා ගන්න ඕනේ මේ විදිහට. K2 K1 ධන T dash K1 K0 ධන T K2 dash K1 dash K0 ධන T K2 K0 dash මොන විදිහට අපිට සරලතම ප්‍රකාශය කියන්න පුළුවන්. ඒතකොට මේක තමයි සරලතම ප්‍රකාශය. හරි එතකොට මේකනේ අපේ සරලම වෙච්ච ප්‍රකාශය. හරි දැන් අපි මේකට අවශ්‍ය ගේට් එක හදමු. ඒතකොට දැන් මෙතන අපිට ආදාන හතරක් ගන්න වෙනවා. අපි ඒක පිළිම ගමු. හරි. අර මෙහෙම ගන්න පුළුවන්. T වලට වෙන ගන්න ඊට පස්සේ K2 වලට ගන්න පුළුවන්. K1 වලට ගන්න පුළුවන්.
K0 වලට ගන්න පුළුවන්. හරි. මොන විදිහට අපි ඒකට ආදාන නම් දෙන්නවා. හරි. එතකොට පළවෙනි එකේ තියෙන්නේ මොකද්ද? K2.K1. ඒ කියන්නේ AND එකක් K2 වලින් ඉඳලා හරි K1 වලින් AND එකකින් යවන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ T dash. හරි. ඒ කියන්නේ මේ T එක ගන්න වෙනවා. T එක අරන් T by එකක් ඉන්න not ద్వාරයෙන් යවන්න වෙනවා. ඊට පස්සේ K1 හරි. එතකොට K1 වලින් ගන්න වෙනවා අපිට. ඊට පස්සේ K0 හරි. K0 වලින් අරගෙන මේ තුන වලින් dot dot දෙකක් නේ කියන්නේ AND එකකින් යවන්න ඕන සම්පූර්ණ එක. ඊළඟේ තියෙන්නේ T වලින් ගන්නවා අපි. T වලින් ගන්නවා K dash K2 dash වෙනවා. ඒ K2 වලින් අරගෙන ඒක not එකකින් යවන්න ඕන. ඊට පස්සේ K1 එකත් අරගෙන not එකකින් යවන්න වෙනවා. not එකකින් යවලා අන්තිම K0 එකයි not එකක් නැහැ. તો මේ විදිහට අරගෙන ඒ විදිහට ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ මෙතන තියෙන්නේ T එක ගන්නවා. හරි. T එක ගත්තා K2 එක ගන්නවා. හරි. මෙතනින් K2 එක ගත්තා ඊට පස්සේ K0 වල ඩෑෂ් එකක් ගන්නවා. හරි. මෙතනින් ගත්තා බාය එකක් බාය ගන්න not එකකින් යවන්න. AND එකකින් යවන්න ඕන. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මේ හතරක් වෙන වෙනම හතර 1 1 3 4 විදිහට හතර වෙන වෙනම ගත්තා. ඊට පස්සේ මැදදී මොනවද? ධන. හරි. ධන තියෙනවා නම් මොකක්ද වෙන්නේ? O ගේට් එකක් එන්න ඕන. හරි. ඒකවල මේ හතරේ මහා ධන ටික O ගේට් එකකින් යවන්න ඕන. හරි. එතකොට මෙන්න මෙතනින් අපිට අභිධානය ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මෙන්න මේ ප්‍රකාශයට අනුව සරලතම ප්‍රකාශයට හදපු ගේට් එක. හරි. එතකොට මෙන්න මේ විදිහට ගේට් එක එනවා. එතකොට මේ සම්පූර්ණ ප්‍රශ්නෙට කියනවා ලකුණු 7ක් තියෙනවා. එතකොට මුලින් සතේ දාපු එක අපිට දැන් අපි ප්‍රකාශනයක් ගන්න ඕන. අරගෙන ඉන්න සුළු කරන එකක් දෙන්න ඕන. සුළු කරලා ඒකට අදාළ මේ විදිහට ගේට් එකක් ඇඳලා දෙන්නන්න ඕන. හරි. හරි. එහෙනම් මේ ප්‍රයෝගය ඉවරයි. මේ කොටස ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ C කොටස. හරි. ඒත් මෙහෙම කරමු. ඊට පස්සේ C කොටසෙන් කියලා තියෙන්නේ K1 යතුරු කාර්යභාර නිලධාරියා භාරයේද. හරි. ඒ කියන්නේ මෙන්න මේ K1 යතුරු කාර්යභාර හරි කාර්යභාර නිලධාරියාට තේද කාර්යභාර නිලධාරියා භාරයේද K2 K0 සහ K2 යතුරු ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු භාරයේද ඇති කියලා තියෙනවා. එතකොට මෙන්න මේ K2 එක සහ K0 දෙකම ජේෂ්ඨ නිලධාරීන් අතර තියෙනවා. හරි. එතකොට මේක ඒ දෙක ජේෂ්ඨ නිලධාරීන් අතර තියෙනවා. කාලපාලකයේ සංඥාව එක ලෙස පවතින කාලය බැංකුව විසින් තීරණය කරේ. ඒ කියන්නේ මෙන්න මේ කාලපාලකී බැංකුව විසින් තීරණය කරනවලු කාර්යභාර නිලධාරියන් නැති විට ඇවෑරු කුටි විවෘත කළ හැකිදයි සඳහන් කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ K2 නැති වෙලාවට මේ අනිත් ටික තිබිලා මේ කුටි විවෘත ගන්න පුළුවන් කියලා තමයි අහන්නේ. හරි. එතකොට දැන් අපිට මේක විවෘත ගන්න පුළුවන් අවස්ථා කීයක් ආවද? 1 2 3 4 5 6 7ක් ආවනේ. එතකොට මේ 7ේදී මේ කාර්යභාර නිලධාරියන් නැති අවස්ථාව කියන්නේ මේ වැදී මේ ආපු අවස්ථාවවලදී මේ කාර්යභාරය නිලධාරියා බිඳුව වෙලා අනිත් ඒවා විදිහටම තිබ්බට පස්සේ මෙන්න මේ කුටි විවෘත ගන්න පුළුවන් කියලා තමයි දැන් බලන්න ඕන. හරි. දැන් මේ කාර්යභාර නිලධාරිය කියන්නේ මේ එක තියෙනවා. මේ එතනදී ඇරෙනවනේ අනිවාර්යෙන් මෙතනදී කුටි ඇරෙනවා. කුටි ඇරෙනවා නම් කාර්යභාර නිලධාරියා එක. හරි. ඒ කියන්නේ අවුලක් නැහැ. ඒක කාර්යභාර නිලධාරියා එතන ඉන්නවා. හරි. ඊට පස්සේ ආයෙක තියෙන්නේ මෙතන බලද්දී ආයෙමත් කාර්යභාර නිලධාරියාගේ අවස්ථාව ඒක. එතකොට ඒකත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනදී බැලුවොත් එතනත් කාර්යභාර නිලධාරියාගේ අවස්ථාව ඒක. එහෙනම් මෙතනත් පුළුවන්. එතකොට කුටි විවෘත ගන්න පුළුවන්. හැබැයි කාර්යභාර නිලධාරියා තියෙනවා. හරි. ඊළඟට ආයෙ විවෘත වෙන්නේ මෙතනදී. හරි. මෙතනදී බැලුවට පස්සේ මෙතනදී කාර්යභාර නිලධාරියාගේ අවස්ථාව මොකක්ද වෙලා තියෙන්නේ? බිඳුව වෙලා. හරිද? මෙන්න මේ දේශය. එතකොට මේ බිඳුව වෙලා. එතකොට කාර්යභාරය නැති අවස්ථාවේ කාර්යභාර නිලධාරියා නැති අවස්ථාවේදී කුටිය විවෘත ගන්න පුළුවන් වෙලා. හරිද? එහෙනම් මෙතනදී අපිට දැන් එතනින් කියවන්න පුළුවන් නේද?
කාර්යභාර නිලධාරියා නොමැති අවස්ථාවකදී මෙන්න මේ ඇවෑරු කුටිය විවෘත කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊට පස්සේ ආයෙමත් මෙතනදී කුටිය විවෘත කරන්නත් පුළුවන් නැති වෙලා. හරි. ඊට පස්සේ මේ අවස්ථාවේදී විවෘත කරන්න පුළුවන්. එතන හැබැයි දෙකේදීම කාර්යභාර නිලධාරියා ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ අවස්ථා දෙක අපිට ගන්න පුළුවන්. කාර්යභාර නිලධාරියා නැති අවස්ථාවේදීත් හැබැයි කුටිය මොකක්ද වෙලා තියෙන්නේ? කුටිය විවෘත වෙලා තියෙන මේ අවස්ථාව දෙකේදී. මෙතන හැබැයි කාර්යභාර නිලධාරියා නැහැ. එහෙනම් දැන් අපෙන් අහන්නේ කාර්යභාර නිලධාරියා නැති අවස්ථාවට නැති විට අවෑරු කුටි විවෘත කළ හැකි දෙයයි සඳහන් කරන්නේ. එහෙනම් දැන් මොකක්ද අපිට ලියන්න පුළුවන්? කුටි විවෘත ගන්න පුළුවන් කියලා අපිට ලියන්න පුළුවන්. හරිද? ඒක පිළිතුරු සාධාරණීකරණය කියලා ලිව්වට පස්සේ දැන් ඔයාට මෙන්න මේ ආදාන හතර ලියලා ඔයාට මේ අවස්ථාවේදී මෙයා බිඳුව වෙලා කියලා ලියලා එම අවස්ථාවේදී කුටි විවෘත කරයි කියලා ඔයාට මෙන්න මේ පිළිතුරු සාධාරණීකරණය කරන්නත් පුළුවන්. අනිවාර්යෙන් දැන් ඔයා මේක විවෘත ගන්න පුළුවන් කියලා ලියලා පිළිතුරු සාධාරණීකරණය කරලත් පෙන්වන්නම ඕන. හරි? එතනින් 2025 ලොජික් ගේට් ප්‍රශ්නය ඉවර වෙනවා. හරි. එතකොට ABC කියලා කොටස් තුනක් තියෙනවා. සම්පූර්ණ ප්‍රශ්න ලකුණු 15ක් තියෙනවා. එතකොට හරිද?